අද 2026 පොසොන් පෝය දවස. ඒ කියන්නේ 2026 ජූනි මාසේ 29 වෙනිදා. මාස 6කුත් ගෙවිලා. අවුරුද්දකට පස්සේ ආයි දනංජි ස්ටෝර්ස් එකේ දන්සල් කාලේ ඇවිල්ලා. ඉතින් අපි මෙදා සැරේ දෙන්න හිතුවේ අයිස්ක්‍රීම්. අපි මීට කලින් දීලා තිබ්බා සුප්. එතකොට අපි පිට අවුරුදු දෙකක්ම දුන්නා සව්. ඉතින් මේ සැරේ අයිස්ක්‍රීම් වලට මාරුණා. ඒකට පුංචි හේතුවකුත් තියෙනවා. මීට පස්සේ දනංජි ස්ටෝර්ස් එකට එන පාරිභෝගිකයන් හැමෝටම දනංජි ස්ටෝර්ස් එකෙන් කීරි රස ඇති අයිස්ක්‍රීම් ගන්නත් දැන් අවස්ථාව තියෙනවා. ගොඩ දෙනෙක් අපෙන් අයිස්ක්‍රීම් ඉල්ලුවා. ඉතින් දැන් අයිස්ක්‍රීම් තියෙනවා දනංජි ස්ටෝර්ස් එකෙත්. ඉතින් මෙහෙම තමයි අපි ලස්සන කරේ දනංජි ස්ටෝර්ස් දන්සලට සව්කොල කපලා අස්කරලා පොඩි වෙනස් වයිබ් එකක් දෙන්න හිතුවා. අපි දන්සල හදන තැනට දන්සල දෙන තැනට. ඔන්න ඒ තුන් දෙනාගෙන් තමයි අපේ අයිස්ක්‍රීම් දන්සල විවෘත කරේ. ඉතින් ලීටර් 160ක් පැය 3කට ආසන්න කාලයක් අපිට දෙන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රධානම ශක්තිය වෙන්නේ දනංජි ස්ටෝර්ස් පාරිභෝගිකයෝ. ඉතින් එයාලට ගොඩාක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට. අපි ඒ අයටත් පින් දීලා අපේ වැඩේ පටන් ගත්තා කරන්න. ඉතින් දැන් අයිස්ක්‍රීම් කන්නයි යන්නේ. කරුණා කෙරියා සදහියා පිතුම් සරණේ තුතුම් දැකගේ ඇත්තටම මෙහෙම මිනිස්සු ඇවිල්ලා මේ විදියට අපි දෙන දේ රස විඳලා යනකොට හිතට හරීම සතුටක් දැනෙනවා. ඊයේ මම දැක්ක ගොඩක් තැන්වල වෙනදට ඇත්තටම ඉස්සර පොසොන් එකට කොළඹ ලොකුවට දන්සල් තියෙන්නේ නැහැ. ගමේ තමයි පොසොන් එකට දන්සල් තියෙන්නේ, පොසොන් තියෙන්නේ. හැබැයි ඊයේ බලනකොට ගොඩාක් තැන්වල දන්සල් දුන්නා පොසොන් එකටත්. ඉතින් වෙසක් එකටත් ඒ වගේම තමයි කොළඹ. ඉතින් ඇත්තටම මේ සංකල්පය ශ්‍රී ලංකාවට විතරක් කන්නන්න උන සංකල්පයක්ද කියන්න හරියටම දන්නේ. හැබැයි මේක මාරම සතුටු මාරම හොඳ දෙයක්. ඇත්තට මෙහෙම දන්සලක් දුන්නට පස්සේ හිතට මාර විදියට දෙයක් දැනෙනවා. එහෙම අපි දුන්නා නේද කියලා. ඒ පින අපිට නැවත නැවත අනුමෝදන් කරන්න පුළුවන්. අයිස්ක්‍රීම් බතුල් නැද්ද? අයියේ. ice cream. සිය ගන්න මේ. මේ අපිට දෙන්න. මේ අපිට දෙන්න. මේ මාමට දෙන්න එක. මට එකක් දෙන්න කොහොම කෑවේ
ඔය විදියට තමයි 2026 අපේ දන්සල අයිස්ක්‍රීම් දන්සල නිමා වුණේ. අපේ දන්සල කියන්න මේ දන්සලට හේතුවක් තියෙනවා. මොකද මේක අපි හැමෝගෙම සහභාගීත්වයෙන් කරන දෙයක්. ඒ කියන්නේ දනංජි ස්ටෝර්ස් තමයි මේකේ නිමිත්ත. ඒ වුණාට මෙතන අපි හැමෝම ඉන්නවා. අපේ යාළුවෝ, අපේ පාරිභෝගිකයෝ, අපේ අම්මලා තාත්තලා. ඉතින් මේක අපේ දන්සල. ඉතින් අපි දන්සල ඉවර වෙලා අපේ කඩේ ගාව ඔක්කොම අස් කළා. අපේ කඩේ තියෙන්නේ පන්සල් භූමියේ. අපි පන්සලට ගියා. බුදුරජාණන් වහන්සේට, දෙවියන්ට පහන් පත්තු කරලා මේ පින් අනුමෝදන් කරන්න. මොකද අපිට මේ වගේ දේවල් කරන්න ශක්තිය තව ලැබෙන්න ඕනේ. අපිට අද ලීටර් 40ක අයිස්ක්‍රීම් දෙන්න පුළුවන් වුණා නම් අපිට ලබන අවුරුද්දේ ඒ ප්‍රමාණය දෙගුණ තෙගුණෙන් දෙන්න ශක්තිය ඕනේ. ශක්ති ධෛර්යය ගන්න අපි අපේ බුදුරජාණන් වහන්සේට පහන් පත්තු කරලා, දෙවියන්ටත් පහන් පත්තු කරලා ඒ පින් අනුමෝදන් කරලා ඇත්තටම මේ දවස සතුටින් අපි නිම කරා. ඉතින් අයියේ ඔයාට තෙරුවන් සරණයි. තවත් ශක්තිය ලැබෙන්න ඕනේ මේ සා විශාල පින්කම් කරන්න.